අපි බලමු ලේසියෙන්ම AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. කලින් වීඩියෝ එකේ ඇඩ්වාන්ස් වැඩි කියලා මට හිතුණා. පොඩි ළමයෙක්ට උනත් කරන්න පුළුවන් විදියට හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඇක්ෂන් දාන වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න එක. මම නම් ගන්නෙ මෙන්න මෙතන හරියට මූණ පැහැදිලිව පේන විදියට ස්ක්‍රීන්ෂොට් එක අපි ගන්න ඕනේ. ඉතින් ස්ක්‍රීන්ෂොට් එක ගත්තට පස්සේ මම මගේ තප්පර 5 වීඩියෝ කෑල්ලත් මම හදාගත්තා. ඒකත් ওই විදිහට තියෙනවා. ඊළඟට කරන්න ඕනේ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ toolkit.ai. එහෙම සර්ච් කරාම පළවෙනි වෙබ්සයිට් එකට ඔකට යන්න ඕනේ. එතන කළු පාට බටන් එක උඩ එකපාරක් ටච් කරගන්න. image කියන තැන එකපාරක් ටච් කරගන්න. වීඩියෝ කියන තැන එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ image කියන එක තෝරගන්න. ප්ලස් ලකුණ උඩ එකපාරක් ටච් කරගන්න. අප්ලෝඩ් image තෝරන්න. කලින් ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක ඔතන අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එක ඉස්සරෝම ඇඩ් කරගන්න ඕනේ. ඔය විදිහට මම මගේ ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරගත්තා මගේ ස්ක්‍රීන්ෂොට් එක. එවැනියට ඔයා වෙන්න ඉන්න කෙනාගේ ෆොටෝ එක ඇඩ් කරගන්න ඕනේ. ඒකත් මම ඇඩ් කරගන්නවා. මම තෝරගත්තේ හේමාල්ගේ ෆොටෝ එක. ඔයාලා ජෙනරේට් කියන එක දෙන්න කලින් රේෂියෝ එක තෝරගන්න ඕනේ. අපි දෙන්න ඕනේ TikTok size එක 9යි 16 කියන size එක තමයි අපි දෙන්න ඕනේ. එක Gmail එකකින් ෆොටෝ දෙකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔය ෆොටෝ එක ජෙනරේට් කරන්න කලින් පොඩි ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. ඒක මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඒක ඔයා කොපි කරන් ඇවිල්ලා ඔය ඊතලේ දාලා තියෙන තැනට සිලෙක්ට් කරලා free generate කියන එකක් ඇති. ඒක සිලෙක්ට් කරන්න. Play Store එකට ගිහිල්ලා මෙන්න මේ app එක download කරගන්න. මේකෙන් තමයි අපි වීඩියෝ එක generate කරගන්නේ. මේක අස්සට ගියාම agree කියලා එක්කෙනවා. එන්නේ ඒක touch කරගන්න. ඊට පස්සේ තියෙන ඒවට allow දෙන්න. ඔතන කොහේ හරි touch කරගන්න. ඊට පස්සේ motion control කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට යන්න කලින් Gmail එක add කරන්න එනවා. අපි Gmail එකකුත් add කරගමු. Gmail කියන තැන touch කරගත්තට පස්සේ ඔයාගේ දැනට තියෙන Gmail තේරම ඔතන පෙන්නනවා. ඔතනින් ඔයා කැමති Gmail එක තෝරගන්න. කලින් අපි ජෙනරේට් කරගත්ත තප්පර 5ක වීඩියෝ කෑල්ල ඔන්න ඔතෙන්ට ඉස්සරවම ඇඩ් කරගන්නවා. උඩ ප්ලස් අයිකන් එකත් ටච් කරලා අපි අර හදාගත්ත ඉමේජ් එකත් ඇඩ් කරගන්නවා. මේ විදිහට ඒකත් ඇඩ් වුණා එතෙන්න. උඩින්ම තියෙන වීඩියෝ 3.0 කියන එක අපි උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ වීඩියෝ 2.6 කියන එක අපි දාගන්නවා. පල්ලෙහා තියෙන ටික් එක ඔබන්න. වීඩියෝ ක්වොලිටි එක අපි දාගන්න ඕනේ 720p වලට. ඔරිජිනල් සවුන්ඩ් කියන ටික් එක අපි ඕෆ් කරගන්න ඕනේ. එතන සෙටින් ඔක්කොම අපි හදලා ඉවරයි දැන්. මේක කට් කරගන්න. ජෙනරේට් කියන තැන ටච් කරගත්තට පස්සේ අපිට වීඩියෝ එක ජෙනරේට් කරලා දෙනවා. මේ විදිහට පොඩි වේලාවකින් ඔයාට වීඩියෝ එක ජෙනරේට් කරලා දෙනවා. මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් කරලා දුන්නාට පස්සේ ඒක උඩ එකපාරක් ටච් කරගන්න. යටම තියෙනවා ඩවුන්ලෝඩ් කියලා තැනක්. එන්න එතන ටච් කරගෙන ඔයාට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.